හලෝ යාළුවනේ. අද උදේ පාන්දරම මරු නිවුස් එකක් තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඉබ්‍රාහිම්ගේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් සාක්ෂිකාරිනියක් අන්න රටින් පැනලා. ඒක මාරාතර. දැන් මේ කාදිනන් උන්වහන්සේ මේ ආණ්ඩුව ගේන්න ප්‍රසිද්ධිය උදව් කරා කියලා එයා ප්‍රසිද්ධිය කිව්වා. ඒක මන් දන්නේ නැහැ. ඉතින් කතෝලික සභාවේ මීට කලින් ওই වගේ ප්‍රකාශයක් ඇවිල්ලා නැහැ. ඒකට එක හේතුවක් එයා කියනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව හරියට පරීක්ෂණ කරන්න කියලා. ඒකම උන්වහන්සේ මං හිතන්නේ අනුර දිසානායකට බලපෑම් කරා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ කරන්න ඒ කමිටු වලට දාන්න කියලා රවී සෙනවිරත්නමයි ශානියා අබේසේකරවයි. දැන් මට අහන්න තියෙන්නේ අර ප්‍රධාන සාක්ෂිකාරිනියක් පැනලා යනකම් රවී සෙනවිරත්නයි ශානියා අබේසේකරයි ජිල් බෝල ගැහුවද කියලා. එන්න පොරවල්නේ ඒගොල්ලන් ෂර්ලොක් හෝම්ස්ලා වගේ හිටියේ. දැන් මේගොල්ලෝ මොනවද දන්නේ නැහැ කරේ. දැන් ඒ නඩුවේදී කියනවා තව එක සාක්ෂිකාරයෙක් රටින් පැනලා යන්න අවදානමකුත් තියෙනවා කියලා. දැන් එක්කෙනෙක් ගිහිල්ලා. දැන් මට අහන්න තියෙන කාදිලට සැපද කියලා.